හායි ඔයාලා මේක තුළ ඉන්නේ අනුරංග SLY TV ඉතින් ගෙන අලුත් වීඩියෝ එකත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ කොහොමද YouTube එකේ ඇඩ් නැතුව වීඩියෝස් බලන්න කියලා. මේ ඇඩ්වර්ටයිස්මන්ට් අපේ එක එක ස්පොන්සර්ස්ලා විසින් දාන වීඩියෝස් තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් විදියට ප්ලේ වෙන්නේ. අපි බලමු ඒවා කොහොමද නැතුව වීඩියෝස් එකක් ප්ලේ කරගන්නේ කියලා. ඒකට ඔයාලගේ ෆෝන් එකේ තියෙන Play Store app එක ඕපන් කරගන්න ඕනේ. හරි ඒක ඕපන් කරලා ඔයාලගේ සර්ච් බාර් එකට යන්න. ගිහින් සර්ච් කරන්න Brave browser කියලා. හරි මම නම් මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ මගේ ඒකෙන් හින්දා ඕපන් කියලා තමයි පෙන්නන්නේ. ඔයාලා මෙතන install කියන බටන් එක ඔබන්න. හරි මම එතනින් ඒ app එක එතනින්ම ඕපන් කරගත්තා. අපි ඒක ඕපන් කරගෙන ඒකේ සර්ච් බාර් එකට ගිහිල්ලා සර්ච් කරගන්න ඕනේ youtube.com කියලා. ඊට පස්සේ මේක ටිකක් ලෝඩ් වෙනවා. හරි ඒක ලෝඩ් වුණාට පස්සේ අපිට සාමාන්‍ය YouTube app එක වගේම අපිට YouTube එක බලා ගන්න පුළුවන්. අපි ඊට පස්සේ ඒකේ YouTube එකේ U කියන තැනට ගිහිල්ලා අපේ Google account එක දීලා login වෙන්න ඕනේ. login වුණාට පස්සේ අපිට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. අපිට සාමාන්‍ය YouTube app එකේ නම් AliExpress වගේ ඇප් වලින් දාලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් බලා ගන්න පුළුවන් normal home එකෙන්. හැබැයි මේකේ එහෙම බලා ගන්න විදිහක් නැහැ. මොකද මේකේ ඇඩ්වර්ටයිස්මන්ට් සේරම ෆිල්ටර් වෙලා තමයි එන්නේ. අපි බලමු මේකෙන් non copyright music එකක් play කරලා ඇඩ්වර්ටයිස්මන්ට් play වෙනවද කියලා. හරි මම මේ විදිහට වීඩියෝ එක play වෙන්න දැම්මා. ඒත් අපිට කිසිම විදිහක බලා ගන්න විදිහක් නැහැ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. මොකද මේකේ ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙන්නේ. ඒ කියන්නේ අපේ වැඩේ සාර්ථකයි. මම තව වීඩියෝ එකක් ප්ලේ කරන්න දැම්මා. ඒත් අපිට කිසිම ඇඩ් එකක් බලා ගන්න විදිහක් නැහැ. මේ වගේ තවත් ටෙක්නික්ස් දැනගන්න අපේ අනුරංග SLY YouTube channel එක subscribe කරලා තියාගන්න. අදට ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.